මෙවර T20 ලෝක කුසලානය අපි කොහොම හරි දිනන්න ඕනා. මට ලීග් තරඟවලින් හැමදාම ආරාධනා ලැබෙනවා. ඒත් මම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන නිසා ඒවට යන්නේ නෑ. බානුක රාජපක්ෂ නැවතත් කණ්ඩායමට එයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙක් වන බානුක රාජපක්ෂ කණ්ඩායමට ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක් වූවා. දසුන් ශානකගේ නායකත්වය යටතේ 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව ආසියා T20 ශූරතාවය දිනාගත් අතර අවසාන තරඟයේදී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේද බානුක රාජපක්ෂයි. තවද එම තරඟාවලියේදී ලකුණු අතර සිටි ලංකාවේ පිතිකරුවා වූයේද බානුකයි. ඉතින් සමාජ මාධ්‍ය වාර්තා කරන අන්දමට බානුක රාජපක්ෂ නැවතත් 2026 වර්ෂයේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් බානුක රාජපක්ෂ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ ඔහුට ලීගයන් ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබෙන බවත් ඔහු එම ලීගයන් සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්ය. එයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ 2026 T20 ලෝක කුසලානය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට ඔහු කැපවෙන බවත් ඒ නිසා ලීගයන් ප්‍රතික්ෂේප කර ඇති බවත්ය. ඉතින් ඇත්තටම බානුක රාජපක්ෂ කියලා කියන්නේ අත්දැකීම් සහිත ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිටින දක්ෂ ක්‍රීඩකයෙක්. බානුක නැවතත් කණ්ඩායමට ඒම ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු භාග්‍යයක් වන අතර ඔහු එලෙස කණ්ඩායමට පැමිණීම ගැනත් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.